දන්නවද අම්ම කරපු වැඩ? මොකද්ද? තමසේ අම්මගෙන් අහනව හැම නෙවෙයි ඈ. අහන්න කියනකෝ. හවස මායි යශෝදරේ පන්සල තේ අරන් එද්දි අම්මවත් දාගෙන ආවා අර උඩහ පන්සලේ ටීවී එකේ බණ කියන හාමුදුරන්ගේ බණ අහන්න. ඉතින් ගෙදර ආපෙලායි මං දැක්කේ. අම්මගේ ඇස් දෙකත් හොඳටම තඩිස්සි වෙලා කනේ තිබ්බ කරාඹ දෙකත් නැහැ කියලා. අය හලාගෙනද? නෑ. හලාගෙන නම් තව කමන්නේ. ඇස් තඩිස්සි වෙලා තියෙන බනට වැඩි හාමුදුරුවෝ අඬද්දි අඬලා. හාමුදුරුවෝ කියලා තණ්හාව නිසා ශෝකේ උපදිනවා. ඒකින්ද තණ්හාව අතහැරගන්න කියලා. තණ්හාව අතහැරගන්න නම් ශරීරයේ දරන් ඉන්න තණ්හාව ඇති කරන දේවල් අතහැරගන්න කියලා. ඉතින් කිය එතන හිටපු උපාසකම්මලා සේරම කන කර ටික ගලවලා එතන තිබ්බ කූඩේකට දාලා. ඒක දැකපු අපේ අම්මගේ ශ්‍රද්ධාව උතුරලා කනේ තිබ්බ කරාම් දෙක ගලවලා ඒ කූඩේට දාලා. එතන ආමුදුරොත් එක්ක ආපු මිනිස්සෙක් කිව්වලු ඒ රත්තරන් යට කරලා චෛත්‍යයක් හදනවා කියලා. නම් ජම්මර ගෑවුවද? නෑ. ඒත් මං කිව්වා බෙල්ල කපලා ඉල්ලුවත් දෙන එක ශ්‍රද්ධාව නෙමෙයි මෝඩකම කියලා. තාත්තට කිව්වද? කියන්න එපා ඉතින්. තාත්තා මොකුත් කිව්වේ නෑ. තමසේ වගේ hina වෙලා නිකන් හිටියා. ඔකතරලා දානවා. රන් රිදී කාසි සර්පයෝ විදිහට බුදුහාමුදුරුවෝ දැක්කේ. මට තේරෙන්නේ නෑ ඔයි. අනිත් එක මේ වයසක මිනිස්සු රවට්ටන එක